අත්පොලසන්නාදයක් ලබා දෙමු දේශමාන්‍ය වෛද්‍ය මාස්ටර් සිරිල් ඇන්තනි මහතාටයි මේ ඇරයුම. ස්තුතියි. සැමටම සුබ දවසක් වේවා. මම කැමතියි මේ ගැන ඇත්තරම අංක විද්‍යාව මම අහලා තුනක් ඉස්සර අහලා තියෙනවා. විශේෂයෙන් ඒ ගැන මගේ අත්දැකීම වඩා කියන්න අවස්ථාව ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම සුබ පතනවා මේ විශ්වධර්ණී සංග්‍රහව ලෝක ව්‍යාප්ත වෙන්න කියලා. සාමාන්‍යයෙන් මම රෝම වගේ ආගම රෝමාන කතෝලික අපි උපදිනකොට අපේ අම්මලා තාත්තා නම දාන්නේ සාමාන්‍ය අක්ෂර බලලා නෙමෙයි අක්ෂර විද්‍යාව බලලා නෙමෙයි නම දාන්නේ එදාට කවුද ඉන්නේ සුද්ධවන්තයා කවුද කියලා බලලා. මගේ නම තියෙන්නේ පෙබරවාරි මාසේ 9 වෙනිදා පෙබරවාරි මාසේ 9 වෙනිදා තියෙන්නේ සිරිල් ඇලෙක්ස් කියලා. ඒ වුණත් අපේ තාත්තා විශේෂයෙන් සාන්තෝන්තෝන් මුන්දයට බොහොම කැපවිච්ච කෙනෙක්. ඒ වගේම තාත්තා දීවරයෙක්. එතකොට බොහොම ගෞරවයක් තියෙන සාන්තෝන්තෝන් මුන්දයට. ඒකින්ද මගේ නම්බර් දැම්මා සිරිල් ඇන්ටනි කියලා. හැබැයි ඒ වුණාට සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කතා කරනකොට ලියනකොට අපි සිරිල් ඇන්ටනි කියලා ලිව්වට මගන අපි ඉංග්‍රීසියෙන් ලියනකොට ANTHONY කියලා තමයි දාන්නේ. ඇන්තනි කියලා පාවිච්චි වෙන්නේ. මගේ අස්සනත් මම දැම්මේ ඒ විදිහට තමයි අස්සන් කරේ සෑහෙන කාලයක්. ඊට පස්සේ මගේ යාළුවෙක් මට කිව්වා පොඩ්ඩක් ගිහලා බලන්න මේ අක්ෂර මේවා ගැන නියුමරොලොජි ගැන පොඩ්ඩක් බලන්න කියලා මට කිව්වා. එහෙම කිව්වම මම ගිහිල්ලා ඊට පස්සේ මම බැලුවන් පස්සේ මට කිව්වා මගේ නම H එක අයින් කරන්න කියලා. H එක අයින් කරන්න කියලා. ඊට පස්සේ එතකොට මගේ ක්වොලිෆිකේෂන් තිබුණේ සාමාන්‍ය පෙළ. ඒ කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විතරයි තිබුණේ. ඊට පස්සේ මගේ ජීවිතේ මොකක් වෙනස් වුණා. අපි හැබැයි මම අස්සම් කරන්න පුරුදු වෙනවා සෑහෙන. මගේ නම අස්සංග වෙනම පුරුදු වෙනවා සිරිල් ඇන්ටනි කියලා වෙනම අස්සංග පුරුදු වෙනවා සෑහෙන. ඒ කාලේ ඊට පස්සේම කාලේ නොදැනුවත්වම ගියා. ඒ යනකොට මගේ ක්වොලිෆිකේෂන් උත් මගේ සුදුසුකමුත් ඒ වගේම උඩට ගියා. එහෙම ගිහිල්ලා මගේ සාමාන්‍යයෙන් මම මාර්ෂල් ආර්ටිස්ට් කෙනෙක්. මම ටයිකොන්ඩෝ සටන් ශිල්පියෙක්. මම තා ලංකාව ටයිකොන්ඩෝ හඳුන්වන්නේ මම. එතකොට හැබැයි මගේ අපිට පාරම්පරිකව තියෙන පොඩ්ඩක් ආත්ම ශක්තිය එක මට තියෙන පොඩ්ඩක් තියෙනවා. සාමාන්‍ය අනිත්‍යයට වගේ වඩා මට තියෙනවා ටිකක්. මොකද මම එහෙම කරලා තියෙනවා. ඉතින් මට පුළුවන්කම තිබුණා ඊට පස්සේ මගේ සුදුසුකම් හදාගන්න. ඕලෙවල් තිබිච්ච එක මම ගියා මට යන්න පුළුවන්කම තිබුණා ඕපන් යුනිවර්සිටි නැත්නම් විශ්වවිද්‍යාලයට ගියා මම. මට O level හදාගන්න. කියන්නේ තිබිච්ච එක A level එකට කරගන්න. මොකද ඒකත් නැවතුණා වෙනස් ප්‍රශ්නයක් වුණ නැවතුළු ඉගෙනලා මම හැබැයි ගෙනීමත් ඇරියෙත් නැහැ. මට පුළුවන්කමක් තිබුණා මගේ නම වෙනස් කිරීමත් එක්කම ඒක මට පුළුවන්කම තිබුණා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. කටු චිකිත්සාව ඉගෙන ගන්න පුළුවන්කමක් තිබ්බා. ඒ වගේ එක හුඟක් ඉගෙන ගත්තා මම. ඒ ඉගෙනගෙන ඉවරලා මගේ ක්වොලිෆිකේෂන් හදාගන්න පුළුවන් වුණා. මට ડોක්ටරේට් 4ක් තියෙනවා මට. ඒ කියන්නේ වෛද්‍ය උපාධි දෙකත් එක්ක තව උපාධි ආචාර්ය උපාධි දෙකක් තියෙනවා. එහෙම ඇවිල්ලි ඉවරලා ඊට පස්සේ මට පුළුවන්කමක් තියෙනවා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට මාස්ටර් ප්ලෝ මම LLM එක කරන්න පුළුවන්කමක් තියෙනවා ඊට පස්සේ. ඒ වගේ ක්වොලිෆිකේෂන් හදාගෙන ආවේ මගේ නමත් එක්කම තමයි ඒ වගේ ආවේ. ඉතින් ඒකින්ද මම ඇත්තටම උගලන්ට ආරාධනා කරනවා. උගොල්ලෝ ඉගෙන ගන්න මේ ශක්තිය එක හොඳට ඉගෙන ගන්න. ඒ වගේම මේකෙන් හිතන්න මේ ආත්ම ශක්තිය මේක නැත්තම් මේක වැඩි කර ගන්නවා කියලා මේ Tamanට වඩා දෙයක් කර ගන්නවා කියලා. සමහර හිතනවා අපි මිනිස්සු ජීවත් වෙනවා
ඉගෙන ගන්නවා මොකක් කරන රස්සා කරලා මැරිලා නෙමෙයි හිතන්න. මමත් සුවිශේෂ පුද්ගලයෙක් වෙනවා කියලා. හැම කෙනාට පුළුවන් බැරි කමක් නැහැ. හැම කෙනාට පුළුවන් සුවිශේෂ පුද්ගලයෙක් වෙන්න. මොකද ඒ වගේ සුවිශේෂ පුද්ගලයෙක් වුණොත් එහෙම තමයි අපි ගැන මිනිස්සු හිතන්නේ. නැත්තම් සාමාන්‍ය පවුලක ඉපදිලා නැත්තම් මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වෙලා මැරලා ගියොත් එහෙම කිසිම ජීවිතයක් නැහැ. අනිත්‍යර කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකෙන් හිතන්න මට යමක් කරන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විදිහට කියනවා අපි ඔව් මට පුළුවන් නැත්නම් yes I can කියලා. මොකද සමහර අය හිතනවා ඒ අපිට බෑ කියලා නෑ පුළුවන්. ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්. අපි හිතුනොත් එහෙම අපිට හිතනවා යමක් ඒ හිතෙන්නේ මිනිසිත හිතෙන්නේ යමන්ට කරන්න පුළුවන් දේවල් තමයි හිතෙන්නේ. මතක තියාගන්න සමහර පොඩි කාලේ නැත්නම් ළමහර හිතනවා අපි අරක කරනවා මේක කරනවා කියනවා කියලා. සමහර හිතනවා සමහරන්ගේ එහෙම ලොකෝට කියනවා කියලා. එහෙම හිතන්න එපා. කෙනෙකුට හිතනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ කියන්නේ මිනිස්සිත හිතනවා ඒ කියන්නේ කරන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. එහෙම හිතපින් තමයි මේ ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ මෙතන දිනු වෙනවා තියෙන්නේ. එහෙම නැත්තම් මිනිස්සු හිතුවේ නැත්තම් මේක දිනු වෙන්නේ නැහැ. ඒකට මේ ඕගොල්ලන් තියෙන මේ ඕගොල්ලන්ගේ මේ ඉගෙන ගන්න ක්‍රමය මේක ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒකෙන් තමන්ට හදාගන්න පුළුවන් තමන්ට නොගැලපෙන දේවල් තියෙනවා ඒව අයින් කරගන්නත් පුළුවන් ඒව ගැලපෙන විදිහට හදාගන්නත් පුළුවන්. ඒකෙන්ද ඒවයි කරන්න පුළුවන්. ඒ වගේ මගේ දුව ගැන කිව්වොත් එහෙම මගේ ළමයි ගැන කිව්වොත් ඒගොල්ලන් නමත් දාලා තියෙන ඒ විදිහට බලලා තියෙන්නේ. මොකද එකපාරක් මගේ දුවගේ නම දාන්න බැරුව ගියා. ඒකෙන්ද ගෙදර ගෙනල්ලා ඉවරලා හොස්පිටල් ඉඳලා ගෙදර ගෙනල්ලා ඊට පස්සේ සතියකට පස්සේ තමයි නම දැම්මේ. ඒත් මගේ යාළුවෙක් එක්ක කතා කරලා ඉවරලා තම නම දැම්මේ. ඒකේ එච් එකක් ඇතුළත් කරා. මගේ දුවගේ නම නයන ජීවි. නයන ජීවියකට එච් එකක් එන්නේ නැහැ. නමුත් අපිට මට ඒක දාගන්න පුළුවන් කමක් තිබුණා. මොකද ඒක අවශ්‍ය වුණා. ඒකට ඉලක්කම් එකතු කරන්න ඉන්න. ඒකෙන් ඒ වගේ දේවල් තියෙනවා. සමහර හිතන්න පුළුවන් ලියන්න. ඒකෙන් අපි කියන හුඟක් කරලා ලියනකොට දුවගෙනම ලියනකොට කියන්නේ මේ විදිහට ලියන්න කියලා. මොකද සමහර හිතනවා මේ නැත්තම් ඒගොල්ලෝ එච් එකක් දාන්න නිකන් නයන දිගට නිකන් ලියනවා. ඉංග්‍රීසියෙන් ලියනකොට. ඒ වගේම තමයි මගේ නම දානකොටත් මම කියනවා මම එච් එකක් දාන්න එපා කියලා. මොකද සමහර තැන් වල කියලා මගේ සිරිල් එන්තන කියලා ලිව්වම සමහර එච් එකක් දමන් කරන මේක මගේ නම මම වාට කිව්වා මේක වැරදි කියලා. ඒ සමහර මට තර්ක කරන්න වෙලා තියෙනවා මිනිස්සුත් එක්ක. මොකද හේතුව ඒ වගේ මගේ නම නැති නමක් දාන්නේ කියලා. මොකද තමන්ට අයිතියක් තියෙනවා. තමන්ගේ නම කියන්න අයිතියක් තියෙනවා. ලියන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ඒක හරියට ලියාගත්තා නම් හොඳයි. ඒකින්ද ඔයගොල්ලෝ දැන් අපේ දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මේ ක්‍රමය වඩාත් වටිනවා. මොකද ඒක ඉගෙන ගත්තාන් පස්සේ ඒක හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ ජීවිතේ මම මෙතර දුර ඇවිල්ලා තින්නෙත් ඔය මේ ඉලක්කම් මෙත මේ විදිය හදාගත් හින්දා. ඔක්කොම බොහොම ස්තුතියි. Thank you.